කොහොමද ඔයාලට ඔන්න අද අරගෙන ආවේ oven එකක් බීටර් එකක් නැතුව රසට බටර් කේක් එකක් හදාගන්න විදිහක්. මෙතනදී මම ග්‍රෑම් 500ක බටර් කේක් එකක් තමයි හදන්නේ. මුලින්ම කාමර උෂ්ණත්වයේ තියෙන බටර් ග්‍රෑම් 125කට සීනි ග්‍රෑම් 125ක් දාලා මේ විදිහට හොඳට ඒක කලවම් කරගන්නවා. සීනි ලොකු කැට තියෙනවා නම් බ්ලෙන්ඩ් කරලා ගන්න. ඒ ටික හොඳට කලවම් වුණාට පස්සේ මම බිත්තර දෙකක් වෙන වෙනම එකතු කරගෙන මේක දැන් එකම පැත්තට හොඳට මේ ටික දිය වෙනකන් කලවම් කරගන්නවා. පුංචිම සයිස් බිත්තර ගන්නවා නම් බිත්තර 3ක් එකතු කරගන්න ඕනේ. මම ගත්තේ ටිකක් ලොකු බිත්තර හින්දා තමයි බිත්තර දෙකක් එකතු කළේ. මම මේ වෙලාවේදී ෆ්‍රෙෂ් මිල්ක් මේස හැන්දක් දෙකක් විතර එකතු කරනවා. ඒත් එක්කම ඔයාලා වැනිලා ලික්විඩ් එක නම් එකතු කරන්නේ මේ වෙලාවේදී වැනිලා තේ හැන්දකුත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ එකතු කරන්නේ පාන් පිටි ග්‍රෑම් 125කට බේකින් පවුඩර් තේ හැඳි 1/4කුයි වැනිලා පවුඩර් එකෙන් ටිකකුයි එකතු කරලා හදාගෙන තිබ්බ පිටි මිශ්‍රණය මේකත් දෙපාරකට වගේ එකතු කරන ගමන් මේක හොඳට කලවම් කරගන්නවා පිටිවල කැට හිටින්නේ නැති විදිහට. මේ වෙද්දි ඔයාලා බේකින් පේපර් එකක් දාලා මේකට අවශ්‍ය වෙන සයිස් එකේ තැටියක් ලෑස්ති කරලා තියාගන්න ඕනේ. බේකින් පේපර්ස් නැත්නම් බටර් ටිකක් ගාගත්තු කේක් ට්‍රේ එකට පාන් පිටි ටිකක් ඉහලා ලෑස්ති කරගන්නත් පුළුවන්. බේකින් ට්‍රේ එකක් නැති කෙනෙක්ට අර බිස්කට් ටින් තියෙන බිස්කට් ටින් එකක් උනත් මේ ට්‍රේ එකක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන්. අපි හදාගත්තු කේක් බැටර් එක මේ ට්‍රේ එකට දාලා හොඳට එක සමාන වෙන විදිහට මේක ස්ප්‍රෙඩ් කරගන්න ඕනේ. දැන් අපි කේක් එක බේක් කරගමු. මේ විදිහට භාජනයක් අරගෙන ඒක ඇතුලෙන් රැක් එකක් තියලා ලෑස්ති කරගන්න ඕනේ. ඔයාලා ගාව පිරිසිදු වියලි වැලි තියෙනවා නම් මේ රැක් එක යටින් දාගන්න පුළුවන් ලාවට තට්ටුවක් විදිහට. විනාඩි 10ක් විතර කේක් එක ඇතුලට නොදා හිස් භාජනය විතරක් රත් කරගෙන ඊට පස්සේ මේ විදිහට කේක් එක දාලා හොඳ තදට මේ පියන වහගන්න ඕනේ. මේකේ අත්‍යවශ්‍යම දේ මේ ඇතුලේ රස්නේ එළියට යන්නේ නැති විදිහට මේ පියන වහගන්න එක. මම මේ උඩින් අඟුරු දාගන්නේ කේක් එක බේක් වෙන්න තියලා පැය භාගයකට විතර පස්සේ. මෙහෙම අඟුරු දාගෙන විනාඩි 10ක් විතර තියලා ඊට පස්සේ මේක අයින් කරලා අපි බලන්න ඕනේ ඉරටු කෑල්ලක් හරි ටූත් පික් එකක් හරි ගහලා මේ කේක් එක ඇලිලා එනවද කියලා. එහෙම ඇලිලා එන්නේ නැහැයි කියන්නේ මේ කේක් එක හොඳට බේක් වෙලා කියන එක. මේ තියෙන්නේ අපි එහෙම බේක් කරගත්තු බටර් කේක් එක. ස්ටීම් කරලා කේක් එක හදනවා නම් මේ වගේ ලස්සන පාටක් කේක් එකේ මතු පිටට එන්නේ නැහැ. මගේ මේ කේක් එක ෆ්ලැට් වෙලා තියෙන්නේ මම ගත්තු භාජනයේ පියන හොඳින් වැහෙන්නේ නැති එකක් හින්දා. ඒ හින්දා හැම වෙලේම පියන උඩින් හොඳ ලොකු බරක් තියලා හරි මේ ඇතුලේ තියෙන රස්නේ එළියට එන්නේ නැති විදිහට හදාගන්න. ඒ වගේම කේක් එක ඇතුලෙන් තියලා විනාඩි 25ක් 30ක් විතර යනකම් පියන අරින්න එපා. එහෙම වුණාම අපි අර oven එකේ පියන ඇරියාම වෙනවා වගේම කේක් එක මැද්දෙන් ඇතුලට බහින්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට try කරලා බලන්න. oven එකක් නැති වුණත් ඕන කෙනෙක්ට මේ විදිහට කේක් එකක් හදාගන්න පුළුවන්. කේක් විතරක් නෙමෙයි ඕනම බේකින් item එකක් මේ විදිහට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ අදහස් වීඩියෝ එක යටින් කමෙන්ට් කරන් යන්න. තව එක්කෙනෙක්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. තව අලුත් රෙසිපි එකකින් හම්බ වෙමු.